සමහර අය ඉන්නවා ඉස්සර මම නුවර හිටපු කාලෙක දවසක් මං භාවනා වැඩසටහනකදී පුතෙක් ඇවිල්ලා ඒ අම්මා ගැන ඉතින් ඔය කියලා විස්තරයක් ලොකු විස්තරයක් කිව්වා. මේ දරුවා කියනවා අම්මා ටීචර් කෙනෙක් කියලා. පුදුම ලෝභයි කියලා. පුදුම ලෝභ චරිතයක්. දරුවෝ 3-4 දෙනෙක් කවදාවත් අම්මා ඒ තාත්තා තමයි කියවනේ ළමයින්ට අතට සල්ලි කීයක් හරි දෙන්නේ තාත්තා රස්සාව කරලා. තාත්තා රස්සාව කරලා ආවත් පඩි පැකට් එක ඔක්කොම ගණන් කරලා අම්මට දෙන්න ඕනේ. ඉතින් භාගයක් දීලා තාත්තා ඊටු ටික තියාගෙන ඒකෙන් තමයි කිය ළමයින්ට ඉල්ලපුවාම මොනවා හරි අරන් දෙන්නේ. අම්මා හම්බ කරගත්ත එක පොතේ දදා හිටියා කියලා. කොහොම ඉඳලා දැන් ඉතින් වයසයි. ඉතින් කාමරේ වුණත් වහගෙන තමයි කිය අම්මා ඉන්නේ. යතුරු කැරල්ල ඉනේ ගන්න කාමරෙන් එන්නේ තමන්ගේ ගෙදර. කාමරෙන් එළියට ආවත් සාලේට ආවත් දොර වහගෙන තමයි කිය යතුරු දාගෙන සාලේට ඇවිල්ලා වාඩි වෙන්නේ. ඉතින් ඔහොම හිටපු අම්මා ලෙඩ වෙලා ඉස්පිරිතාලට ඇතුල් කරා කියලා. අම්මගේ heart attack එකක් ඇවිල්ලා පපුව අමාරු වෙලා ඉස්පිරිතාලට ඇතුල් කරා. ඊට පස්සේ දැන් වෛද්‍යවරු බලලා කිව්වලු අම්මට හොඳටම අමාරුයි. ඔපරේෂන් එකක් කරන්නත් වෙයි. ඒ නිසා අම්මට ටික දවසක් තියන්න වෙයි. අම්මට ලෙඩේ තියෙනවා. දැන් අම්මා දරුවන්ට දැන් සමහරුණ බොරුවට රඟපානවනේ. මේ අම්මා එහෙම නෙමෙයි. මට ඇති ලෙඩක් නැහැ. යමල්ලා ගෙදර මට මේකේ ඉන්න බෑ. මට සනීපයි කියනවා. වෛද්‍යවරු කියනවා නෑ අම්මට ලෙඩක් අසනීපේ දරුණුයි අම්මා දැම්ම ටිකට් කපන්න බෑ කිය. මොකද ඉස්පිරිතාලේ ඉන්නකොට මතක් වෙනවා පොතේ තියෙනවා ලක්ෂ 20 ගාණක්. ඕක දැන් කාටවත් හරවලත් නෑ දීලත් නෑ. මැරුණොත් බැංකුවේ මැනේජරයා ගනීද? බැංකුවේ උන් ටික බෙදා ගනීද? ඕක තමයි හිතෙන්නේ අම්මට. දැන් කොහොම හරි ළමයි එක්ක රණ්ඩුව අල්ලලා ටිකට් කපාගත්තා. ඊට පස්සේ කොළඹ ගේනවා ප්‍රයිවට් හොස්පිටල් එකකට ඇතුල් කරනවා කියලා කොහොම හරි ඉතින් දොස්තරලාට බොරු කියලා ටිකට් කප්පගත්තා. දැන් අම්මගේ කීම නිසාම ළමයින්ට බනින නිසාම ගෙදර ගෙනාවා කියලා. බේතුත් තරම් ගෙනාවා. ගෙදර ආපු වෙලේ ඉඳන් ළමයින්ට බයිනවලු. උඹලා පළ රස්සාවට බොරුවට ඉන්න ඕනේ නැහැ. මට ඇති අසනීපයක් නැහැ. කියලා දැන් ළමයි යන්නේ නිමාඩු දාලා ඉන්නවා. ළමයින්ට බයිනව රස්සාවට යන්න. ඊට පස්සේ දැන් ළමයි ඔන්න දවසක් දෙකක් ඉඳලා ඉතින් බැනුම් අහා ඉන්නත් බැරි නිසා හරි එහෙනම් අම්මා ඉන්නකෝ කියලා ඔන්න කෑම ටිකත් වෙලා බේත් ටිකත් අතටම දීලා රස්සාවට ගියා. එක එක්කිනා තියාගත්තා ළමයි 4 දෙනා. ඉතින් එක එක්කිනා වරුවෙන් එන්න අම්මා බලන්න. ගෙදර කවුරුත් නැති නිසා. කොහොම හරි ළමයි යනකන් ඉඳලා ඉක්මනට ට්‍රීවිල් එකක් ගෙන්නගෙන බැංකුවට ගිහිලා බැංකු පොතේ තිබ්බ සල්ලි ටික ඔක්කොම අරගෙන